සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. මේ දැක්වෙන්නේ සර්ල්ගේ උපකරණය. ඒ මගින් ලෝහ දණ්ඩක තාප සන්නායකතා සංගුණකයේ සෙවීමට මේ පරීක්ෂණයේදී බලාපොරොත්තු වෙනවා. මේ දැක්වෙන්නේ හුමාල කුටීරය. ඒ තුලින් හුමාලයේ වීමෙන් මේ දණ්ඩට කෙළවරකින් තාපය ඇතුල් කරනවා. එම තාපය දණ්ඩ දිගේ සන්නයනය වෙනවා. අවශ්‍ය ස්ථානවල උෂ්ණත්ව කියවා ගැනීමට මෙතන උෂ්ණත්වමාන දෙකක් සහ මෙතන උෂ්ණත්වමාන දෙකක් තියෙනවා. තාපය හැමම ගලාගෙන එනකොට මෙතන තියෙන නියත පීඩන ටැංකිය මගින් එකම ශීඝ්‍රතාවයෙන් ජලය එවනවා. ඒ ජලය ලෝහ දණ්ඩේ අග කෙළවරින් වටේ ගමන් කරන ලෝහ බටයක් තුලින් මේ ජලය ගමන් කරලා තාපය උරාගෙන ඉවතට වැටෙනවා. පරීක්ෂණයේ සිදු කරලා සෑහෙන වේලාවක් ගියාම මේ උෂ්ණත්වමානවල උෂ්ණත්ව අචල අගයන්ටපත් වෙනවා. එනම් ලෝහ දණ්ඩ දිගේ සන්නයනය වන සියලුම තාපය එම දණ්ඩ අගින් ඔතා ඇති මේ ලෝහ බටය තුලින් යන ජලය මගින් සම්පූර්ණයෙන් උරාගෙන නිසා උෂ්ණත්වමාන සියල්ල නියත අගයන්ටපත් වෙනවා. ඒ අවස්ථාවේදී උෂ්ණත්ව පාඨාංක 4 සටහන් කර ගන්නවා. මෙතන විරාම ගටිකාවක් තියෙනවා. එය ක්‍රියාත්මක කරන මොහොතේම මේ පිටවන ජලය එකතු කර ගැනීමට මෙතනින් පිටවන ජලය එකතු කර ගැනීමට භාජනයක් තියෙනවා. අපි ඒ භාජනයේ එකතු වන ජල ස්කන්ධය ලබා ගත යුතුයි. ඒ සඳහා එම භාජනයේ මුල් ස්කන්ධය ලබාගෙන ඉන්පසු සලකන ටී කාලය තුලදී ජලයේ සහිත භාජනයේ ඉවතටගෙන නැවත කිරා ගැනීමෙන් පසු ස්කන්ධය ලබා ගන්නවා. ඊට අමතරව මේ උපකරණය තුල මේ ලෝහ දණ්ඩේ විස්කම්භය L මැන ගැනීමට සහ පළමු උෂ්ණත්වමාන දෙක අතර දුර D මැන ගැනීමට හැකියාව තියෙනවා. මේ ලෝහ දණ්ඩ තාප පරිවාරක වලින් ඔතලයි තියෙන්නේ. බොහෝ විට ඍජු ෆෝම් වෙන්න පුළුවන්. එමනම් මේ පරීක්ෂණයේ ආරමුණ පැහැදිලි. ලෝහ දණ්ඩක කෙළවරින් ඇතුල් කරන තාපය සම්පූර්ණයෙන්ම ජලය උරා ගැනීමෙන් අවශ්‍ය සමීකරණ යොදාගෙන මෙම ලෝහයේ තාප සන්නායකතාව ගණනය කරගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ අදාළ સિદ્ધාන්තය. මේක තමයි ප්‍රධාන સિદ્ધාන්ත සමීකරණය. Q කියන්නේ සලකන කාලයකදී ලෝහ දණ්ඩ තුලින් සන්නයන වන තාපය. T කියන්නේ ඊට ගතවන කාලය. K ලෝහ වර්ගයේ සඳහා තාප සන්නායකතාව. A ලෝහ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. θ1 ආරම්භක උෂ්ණත්වය. θ2 ඊළඟ උෂ්ණත්වය. D එම උෂ්ණත්ව පාඨාංග ලබාගත් ස්ථාන දෙක අතර දුර. එතකොට මේ Q ලබා ගැනීම සඳහා T කාලයක් තුලදී තාපය උරාගෙන පිටවන ජල ස්කන්ධය ලබා ගන්නවා. එම ජලය ඇතුල් වන උෂ්ණත්වය T4 පිටවන උෂ්ණත්වය T3 මේ වටේ කැරකිලා තාපය සියල්ලම ලබාගෙන T3 උෂ්ණත්වයෙන් තමයි ඒ ජලය ඉවත් වෙන්නේ. අපි එහෙමනම් ඒ ජලය ලබාගත් තාපයට Q සමානයි mc සූත්‍රය අනුව m වෙනුවට ජල ස්කන්ධයත් cw වෙනුවට ජලයේ විශිෂ්ට තාප ධාරිතාවත් T3 ඍණ T4 මගින් උෂ්ණත්ව වෙනසත් ලබා ගන්නවා. ඒ කියන්නේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. ඒක සොයා ගැනීමට πr වර්ග සූත්‍රය භාවිතා කරනවා. මෙතනදී හරස්කඩ අරය වෙන්නේ මෙතන මැන ගන්නා විස්කම්භය වන L ගෙන් අඩක්. එනම් L බෙදීම 2 දණ්ඩේ හරස්කඩ අරයට සමාන වෙනවා. පරීක්ෂණයේ පියවර නැවතත්
මෙතන ජලය එකතු කරන භාජනයේ මුල් ස්කන්ධය M1 කිරා ගැනීම. පරීක්ෂණය තුලදී අනවරත අවස්ථාවටපත් වූ විට එනම් උෂ්ණත්වමාන පාඨාංක අචල වූ විට එම ආගයන් T1 T2 T3 T4 ආගයන් යම් T කාලයක් තුල පිට වුණ ජල ස්කන්ධය M2 ඍණ M1 මගින් ලබාගත හැකි. එම කාලයේ විරාම ගටිකාවෙන් කියවා ගත හැකි. දැන් අපි බලමු පරීක්ෂණය කරන ආකාරය. පෙර දැක් වූ සර්ල් උපකරණයේ මේ දැක්වෙන්නේ හොඳින් තාප පරිවර්ණය කළ පෙට්ටියක් තුල මේ ලෝහ දණ්ඩ සවි කර තිබෙන්නේ. නමුත් අපිට අවශ්‍ය මිනුම් ලබා ගැනීම සඳහා මේ පෙට්ටිය විවෘත කරන්න පුළුවන්. අපි එහෙමනම් මේ හුමාල කුටීරයට හුමාලය ඇතුල් කරමු. හුමාලය සාමාන්‍යයෙන් ඇතුල් කරන්න හුමාල කුටීරයකට ඉහළින් මක් නිසාද එම කුටීරය තුල හොඳින් හුමාලය පිරෙන්නේ අවස්ථාවේදී හුමාලයේ ඝනත්වය අඩු නිසා වාතයට වඩා යටින් නෙවුවොත් ඒවා ඉක්මනින් පිටවන බැවින් ඊට හොඳින් පිරෙන්නේ නැහැ. ඒ බැවින් ඉහළින් නෙවනවා. එතකොට කුටීරය තුල ඊට හොඳින් හුමාලය පිරීලා තමයි ඉවතට යන්නේ. ඊට අමතරව ඇතුළත හුමාලයේ ඝනීභවන වීමෙන් හැදෙන ජලය පහළ නලයකින් ඉවත් කර ගැනීමට පහසු වෙනවා. දැන් දණ්ඩ දිගේ ක්‍රමයෙන් තාපය සන්නයනය වෙනවා. අපිට පෙනෙයි මේ උෂ්ණත්වමාන පාඨාංකය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක වැඩි වී යම් අවස්ථාවකට පසු දෙවන උෂ්ණත්වමාන පාඨාංකයත් වැඩි වෙනවා. ඒ දෙකම අචල අගයන්ටපත් වූ පසු අපි මෙතන නියත පීඩන ටැංකිය මගින් එකම ශීඝ්‍රතාවයෙන් ජලය ගලා ඒමට සලස්වනවා. නියත පීඩන ටැංකියේ ජලය ඇතුල් වීමට එක් නලයකුත් පිටතට අවශ්‍ය ජලය ලබා ගැනීමට තවත් නලයකුත් තියෙනවා. මේ නලය මගින් කරන්නේ බඳුන තුල ජල මට්ටම නියතව පවත්වා ගැනීම. එබැවින් ජලය පිට වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන් බව පැහැදිලි. අපි එමනම් මේ කෙළවරින් දැන් ජලය ඇතුල් කරමු. මේ ආකාරයට ජලය ඇතුල් වෙලා වැඩිපුර ජලය පිටතට යන අතර උපකරණය තුලට ජලය ගමන් කරලා මේ ලෝහ දණ්ඩ වටේ ඔතා ඇති බටේ තුලින් ජලය ගමන් කරලා දැන් ඉවත් වෙනවා දකින්න පුළුවන්. මෙසේ ටික වෙලාවක් යන විට මේ තාපය ලැබීමෙන් මේ ජලයේ රත් වීම නිසා මේ උෂ්ණත්වමාන පාඨාංකය ක්‍රමෙන් වැඩි වෙනවා. මේ ආකාරයට ඒක වැඩි වෙලා ඒකත් යම් අචලාගයකටපත් වෙනවා. සෑහෙන වෙලාවක් ගත වූ පසු උෂ්ණත්වමාන පාඨාංක 4ම යම් නියත අගයන්ටපත් වෙනවා. අපි මේ අවස්ථාවට අනවරත අවස්ථාව කියලා කියනවා. දැන් විරාම ඝටිකාව ක්‍රියාත්මක කරන මොහොතේම මේ පිටවන ජලය එකතු කර ගැනීම සඳහා බඳුනක් තැබිය යුතුයි. ඒ බඳුන තබන විටම විරාම ඝටිකාව ක්‍රියාත්මක කරා දැන් ජලය ක්‍රමයෙන් එකතු වෙනවා. අපි යම් කාලයක් තුල එකතු වන ජලය ලබාගත යුතුයි. සුදුසු යයි හැඟෙන විට විරාම ඝටිකාව නවත්වලා ඒ කාලය සටහන් කරගත යුතුයි. ඒ මොහොතේම බඳුන ඉවත් කළ යුතුයි. අවසානයේදී ඉවත් කළ ජලයේ සහිත බඳුන කිරා ගැනීමෙන් අපිට පුළුවන් එකතු වුණ ජල ස්කන්ධය හොයාගන්න. ඒ සමගම මේ උෂ්ණත්වමාන පාඨාංක 4ත් T1 T2 T3 T4ත් සටහන් කරගත යුතුයි. පරීක්ෂණයේ අවසානයේදී මේ පෙට්ටිය විවෘත කර දණ්ඩේ හරස්කඩ විස්කම්බයේ L සහ පළමු උෂ්ණත්වමාන දෙක අතර දුර ප්‍රමාණය D මැනගත යුතුය. නැවතත් මේ දැක්වෙන්නේ සිද්ධාන්තය, මේක මූලික සමීකරණය. මේ දැක්වෙන්නේ ජලයේ උරාගත් තාපය සඳහා Q සමානයි mc t යෙදීම. මේ දැක්වෙන්නේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය A සොයා ගැනීමට πr වර්ගයේ සූත්‍රය භාවිතා කිරීම. මෙම දණ්ඩේ විස්කම්භය L සහ පළමු උෂ්ණත්වමාන දෙක පිහිටි ලක්ෂ අතර දුර D මැන ගැනීමට වර්ණීය කැලිපරයක් යොදාගත හැකියි.
තවද දණ්ඩ අග කෙළවර ඇති බටය තුලින් ජලය ගලා යන දිශාව තාපය ගලා යන දිශාවට විරුද්ධ නිසා ඉතා හොඳින් තාපය අවශෝෂණය වෙනවා. යම් හේතුවක් නිසා උෂ්ණත්වමාන පාඨාංක අචල අවස්ථාවට එනම් අනවරත අවස්ථාවට පත්වීම සිදු නොවේ නම් ඊට හේතුව ජලයේ ගලා යන ශීඝ්‍රතාව නුසුදුසු වීම. මෙය සකස් කිරීම සඳහා නියත පීඩන ටැංකිය ඉහළට හෝ පහළට ගැනීම කළ යුතු වෙනවා. දණ්ඩට සවිකර ඇති පළමු උෂ්ණත්වමාන දෙකට හොඳින් තාපය ලැබීම සඳහා එම උෂ්ණත්වමාන සවිකර ඇති සිදුරට රසදිය යෙදීම සිදු කරනු ලබනවා.